ආදේශ සභාවක් ගත්තොත් ඒකෙන් තෝරාගෙන තියෙනවා බලය දෙන්න ඕන කාටද කියලා. තවත් බලය ඉල්ලපු කණ්ඩායමක් ඒගොල්ලෝ පරාද කරලා තියෙනවා. තවත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නැහැ කියලා හිතලා ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලන් කවදාවත් ඒ නගර සභාවේ ප්‍රාදේශ සභාවේ අය කවදාවත් ඒගොල්ලන්ට බලය පිහිටීම සඳහා එක්කෙනෙක් දෙන්න දුන්නේ නැහැ. නිකන් සභාවේ රවුමක් ගහන්න කියලා දුන්නේ. සභාව පිහිටවන්න කියලා දුන්නේ එක දෙක දෙන්නට තමයි පොර බදන්න දුන්නේ සභාව පිහිටවන්න කියලා. අන්නේ සභාව පිහිටවන්න කියලා පොර බදන්න එක දෙක. එයයි සභාව පිහිටවයි කියලා තමයි ඡන්දෙ දීලා තියෙන්නේ. අනිත් අයට සභාවට රවුමක් ගිල්ලෙන්න කියලා ඡන්දෙ දීලා තියෙන්නේ. ඒ නිසා එකගත්තු ලංකාවේ පළවෙනි වතාවට 152 දැම්මමත් තව 115ක් එකෙන් 267ක් ලංකාවේ පළවෙනි වතාවට ප්‍රාදේශ සභාව දීලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටවීම ජනවරමේ අපේ අයිතිය. අයිතිය. ඒකට අකුල් ලෙලන්න, ඒකට බාධා කරන්න ඕන නම් එනවනම් බාධා කරන අකුල් ලේන අයට කියන්න නීතිය ඕනතරම් ඉඩකඩ තියෙන බව මතක තියාගන්න. දැන් කට්ටිය කියන මේක අපේ ජනවරම ශූන්‍ය වෙලාලු. මං ඒත් බැලුවා මේ පළාත් පාලන ඡන්දයක් වෙලත් පාර්ලිමේන්තු ඡන්දෙට දාලා ගණන් හදුවා. ඒත් 122ක් තියෙනවා. හරිද? පළාත් පාලන ඡන්ද පාර්ලිමේන්තු සංසන්දනය කරන්න බෑ. එහෙම සංසන්දනය කරත් මේකෙන් අපිට පාර්ලිමේන්තු ඡන්දෙ තිබත් 122ක් තියෙනවා. කොයි ජනවරම අවශ්‍ය වෙලා තියෙනවා.